අයිබුවන් අද මේ කතා කරන්න මේ ලැජ්ජ නැති හැත්ත ගැන අපේ ගම්මන්පිලගේ මල්ලි දෑසිරි ජයසේකර මුට කිසිම ලැජ්ජාවක් නෑ. පළුවෙන් කියන්න ඕනෑ මුන්ගේ මේ පවුල් ළමයි ගේ ගෑනි ඉතින් අර වැදගත් විදිහට ඉන්න මුගේ අයියා අර සින්දු කියන මුගේ අයිය කෙනෙක්න හරිම වැදගත් ඒ මනුස්සයා මුන්ට කරන ලැජ්ජාවක් නෙමේ දෑසිරිය කරන්නේ. ප්‍රධාන මාධ්‍යයට ඇවිල්ලා පට්ටපල් බොරු කරනවා. මූ කතා කළොත් නීතිඥයෙකුළු නීතිඥ විභාගේ පාස් කරලා යකෝ මොකක් හරි තොරතුරක් කියනකොට ප්‍රධාන මාධ්‍යයකට ප්‍රකාශයක් කරනකොට තොරතුරු දැනගැනීමේ පනතක් තියෙනවා. නීතිඥයෝ උඹලා ඔබ දන්නේ නැද්ද? තොරතුරු දැනීමේ පනත යටතේ ඒ විදිහට ඒ තොරතුරු අරගෙන ප්‍රකාශයක් කරන්න එපා වගකීමකින්. උඹලා ඇවිල්ලා මිනිස්සුන්ව රවටන එකම තමයි එදා ඉඳලම කළේ උඹ. ගම්මන්පිලගේ මල්ලි වගේ. ගම්මන්පිලත් නීතිඥයෙකුළු. ඌ කොහෙන්ද තොරතුරු ගන්නේ? තොරතුරු මේ දැනගැනීමේ පනත යටතේ ඌ තොරතුරු ලබා ගන්න පිල්ලයන්ගේ. පිල්ලයන්ව හම්බෙලා තොරතුරු අරගෙන එලා මාධ්‍යට ප්‍රකාශ කරනවා. ඒ වගේ තමයි උඹත්. උතුරු මැද පළාතේ BMW එකක් වික්ක හැටි කිව්වා. ලැජ්ජයි බං උඹලා ලැජ්ජයි. මේ රටට උඹලා අපිට හිතාගන්න බෑ උඹලා කරන වැඩ මේ මිනිස්සුන්ව රවට්ටන්න කරන වැඩ. උඹලා සමාවරන් හරියන්නේ නැහැ. මහලුකු නීතිඥයෝ. ලැජ්ජ නැති වැඩ කරන්න එපා. ලැජ්ජ නැති වැඩ කරන්න එපා. එදා ඉඳලා කළේ පක්ෂ මාරු කරනවා. UMP එකෙන් ශ්‍රී ලංකාවකට පයින්නවා. ශ්‍රී ලංකාවේ UMP එකට පයින්නවා. පැන අපිට මතයි එකපාරක් පාර්ලිමේන්තු මන්ත්‍රී දීලා ගියා කෝටි ගානක ගත්තලු මේ මහාමතිකම ගන්න. ගිහිල්ලා මහාමතිකම ගත්තා. උඹලට බලය තියෙනවා නම් උඹලට සල්ලි ඕන නම් කරන්න නැති මගුලක් නෑනේ උඹලා. උඹලා ඕන දෙයක් පාවා දෙනවා. ලැජ්ජ නැති වැඩ කරන්න එපා. අඩු ගානේ උඹලා පවුල ගැනවත් හිතපන්. අර වැදගත් අයියා ගැනවත් හිතපන්. අර ලස්සනට සින්දු කියන. ජරා වැඩ කරන්න එපා. ජරා ප්‍රකාශ කරන්න එපා. මේ රට මේ වෙලාවේ අනුර කුමාර දිසානායක බොහොම ලස්සනට ආර්ථිකය හදාගෙන මිනිස්සුන්ගේ ආරක්ෂාව හදාගෙන ඉදිරියට යන වෙලාවක්. මේ වෙලාවේ උඹලට දැන් ජම්පර් පේනවා ඇති රෑට නිින්ද යන්නේ නැහැ. නිින්ද ගිය ගමන් හීනෙන් ජම්පරේ පේනවා. අර මේ හිරකාරියෙන් අඳින ඇඳුම පේනවා. පෙවුන ගමන් ආයෙ හැරෙනවා. උඹලට දැන් ඒ ආතති උඹලා ඉන්නේ. උඹලා ඉන්නේ මානසික පීඩේ. ඒකයි ඔය වෙලා තියෙන්නේ. කරපු මගඩි වැඩවලට උඹලා දැන් බයේ ඉන්නේ. ඒකනේ. උඹලා දැන් ජනාධිපතිතුමා අරමුදලෙන් උඹලට සල්ලි හම්බුනාලු. උඹ ඉල්ලුවේ නැහැලු. සිරිසේන දුන්නාලු. ඔව් දෙනවා තමයි. දෙනකොට ගන්නවද නැද්ද කියන එක උඹලා දැනගන්න එපා. අහන්න එපා සිරිසේනගේ. මොකටද මට මේ ලක්ෂ 5 දෙන්නේ කියලා. එහෙම අහන්න බෑයිද උඹලට? ආපන්කෝ එහෙම. ලැජ්ජ නැද්ද ඔය කතා කරන ලක්ෂ 5ක් අරගෙන. මේ ජනතාවගේ සල්ලි නෙමා. ඔය ජනාධිපති අරමුදල තියෙන්නේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට අසනීපයක් වුණාම, ලෙඩ වුණාම, විපතක් වුණාම මේ දෙන්න. අරු මේ ලක්ෂ ගණන් බෙදලා ඒක മന്ത്രിවරුන්ට. නියමයිනේ. පට්ට නියමයි උඹලා. උඹලා ඒවට විරුද්ධව කතා කරන්නේ නැහැ. උඹලා දැන් ආණ්ඩුවට බයිනවා 2015 ඉඳලා දාපු නඩු වලට තමයි දැන් මේගොල්ලෝ මේ ඇක්ෂන් ගන්න. 2015 දාපු නඩු තමයි ඉතින්. ඔවා මාලිමා ආණ්ඩුවක් ආවේ නැත්තම් තාමත් එතනම තමයි ඉතින්. තව අවුරුදු 50ක් ගියත් ආයේ ওই නඩු ඔච්චරම තමයි. මහින්දානන්දලා මේ නලීලා එළියේ එනවා. උඹලත් එළියේ. උඹලා රෙඩි වෙලා ඉඳහලා දැන් ජම්පරේ ඇඳ ගන්න. ඔය පරණ ඇඳුම් ගලවලා අලුත් ඇඳුම් ඇඳ ගන්න ලෑස්ති වෙන්න කියලා අනුර කුමාර දිසානායක මේ ළඟදී කිව්වේ මතකනේ. ඒවට සූදානම් වෙන්න ඉඳපල්ලා. ඒකින්ද බොරු කියන්න එපා. බොරු කියලා මිනිස්සු රවට්ටන්න එපා. බොරු නාලිකාවක් කියන්න එපා. උඹලට බොරුවට යකෝ බොරුවට නෑ මේ ආයුෂ නෑ බොරුවට. කවදා හරි ඕවා කරකිලා උඹලා පිටම එනවා. ඒකින්ද මේ හිරියන්ට ලෑස්ති වෙලා ඉඳපන්. උඹලා කරපු පව් ගෙවන්න ලෑස්ති වෙලා ඉඳපන්. අඩුම ගානේ උඹලා ළමයින්ට ගෑනුන්ට අර වැදගත් අයියට මේ ලැජ්ජා කරන්නේ නැතුවත් ඉන්න දැනගනින්. එච්චරයි. ස්තුතියි.